නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. හොඳයි. ඓතිහාසික කසාගල පුරාණ රාජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පන්සලේ වැඩ ඉන්න මහා සංඝරත්නයන් අවසරයි. අපේ ගරු හිටපු අමාත්‍යතුමා ඇතුළු මේ ස්ථානයට පැමිණෙනු සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනි. ඓතිහාසික කසාගල පුණ්‍ය භූමියට සියලු දෙනාම එක්කහුව වෙලා ඉන්නේ බලාගෙන ඉන්නේ සෝදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේ අපින් කරන්න ඕන කරන හොඳ යුතුයකම. නායකහාර මුලින්ම මතක් කරා මහන්සියගේ ඉතිහාසයේ මේ මළුව පිළිච්ච එකම දවස කියලා. පින්නතුනි කොහෙත් එහෙමයි. හැම තැනම පන්සලේ නායක හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මගේ පන්සල් ඉතිහාසෙ පොඩි හාමුදුරුවනේ මේ ආපු වැඩිම සෙනග කියලා. කොහොමත් මං අද තව බණ දෙකක් තියෙනවා. ඔය දෙක ඉවරනකොට 30000කට විතර අද දවසට බණ කියලා තියෙනවා. මෙතන 2000ට වැඩිනේ කොහොමත් නේ. මොන 2000? එතකොට මේ පෙර රජවරු මේ පිම්බිම් හදනකොට විහෙර විහාර ගොඩනගනකොට විහාර කර්මාන්තේ කරනකොට රජවරු හිතන්න ඇති අවුරුදු 5000ක් කල් සම්බුද්ධ ශාසනය පවතිනකම් මේවට මිනිස්සු වෙන්න ඕනේ. මේ වගේ මිනිස්සු බණ අහන්න ඕනේ. මිනිස්සු ධර්මයේ වැළඳ ගන්න ඕනේ. මතක තියාගන්න ඔය මේ ධර්මයේ ශාසනය සවුන්ඩ් කරන මහත්තයාට කියන්න මේක ඒක වැඩි කරා යා. මට දැනෙන විදිහක් දන්නේ නැහැ. මේ ධර්මය බබලෙන අවදිය සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත වන අවදිය. ඒ නිසා තරුණ මහත්තුරු බණහන යුගය
සත්පුරුෂ දරු ධර්මානුකූලව හැසිරෙන්න උත්සාහ කරන අවධිය හොඳට මතක තියාගන්න. මේ එකක්වත් අහම්බ නෙමෙයි. එදත් මේ මොකේ ආශ්චර්යද? මේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යය. මේ තමයි ධර්මයේ හාස්කම. ධර්මයේ ගුණ කියන තැන කියනවා සම්දිට්ඨිකෝ අහලා මොකක්ද? සාන්දෘෂ්ටිකයි. ධර්මයේ ගුණ අස්පනා පිට ප්‍රතිඵල එළඹෙන සුළුයි. ධර්මයේ ගුණ අස්පනා පිට පෙනෙන සුළුයි. ඒ නිසා සංසාරේ අප්‍රමාණ විදිහට පින් කරලා ඇති. මේ පිම්බි මේ වෙනකොට කී වතාවක් බුදු ගුණ කියලා උත්තමයන් වහන්සේලා කෙලසුන් නැසලා මෙතන රහත් වෙලා නැද්ද? රාජ මහා මාත්‍යවරු මෙතන ඔච්චර වැඳලා කෝටි ගණන් බුද්ධ පූජාව තියලා තිබෙන තුනේ. මිනිස්සු මෙතන දකින්නකොට ඇහෙනකොට ඇතුල් වෙනකොට පළවෙනි වැලි කැටේ කසාගලින් පෑගෙනකොට මිනිස්සුන්ට මතක් වෙනවා මේ රජවරු වැඳුම් පිදුම් කරපු භූමිය. ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවට හිතාගෙන වැඳුම් පිදුම් කරපු භූමිය. ඒ නිසා මතක තියාගන්න. සංසාරේ කවදානම් පින්නතුනි අපි ආයේ මේ වගේ පිම්බෙමක ඉඳගෙන බණ අහන්නද? සංසාරේ කවදානම් මේ වගේ තැනක ඉඳගෙන පින්නතුනි ධර්මයේ ශ්‍රවණය කරන්න ඔය මොකවත් ඕනේ නැහැ. සංසාරේ කවදානම් ආයේ අපි මිනිස්සු වෙලා උපදින්න මම මුලින් අර ගාථාව උද්දෘත කරා. අහන්න සබ්බ පාපස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනා, සියලු බුදුවරුන්ගේ අවවාද මොකද්ද බුදුවරු කියන්නේ? මොක නැතත් කමන්නේ මේ දෙක මතක තියාගෙන අද මෙතන යන්න. වෙනදින මට දැන් දවස් 4කට කලින් වෛද්‍යවරු කිව්වා බණ කියන එක නවත්තන්න කියලා. කිව්වත් කමන්නේ විනාඩි 45කට වඩා කියන්න එපා කිව්වා. නවත්තන්නම කිව්වා. අද කොහොමද මම මෙතෙන්ට ආවේ නැත්තම්? මතක තියාගන්න. නැසලා උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. පැහැදිලිද මං කියන්නේ? බුදුවරු අපිට උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. ඒක හරිය විශිෂ්ට ඉගැන්වීමක්. සියලු පව් නොකර ඉන්න පුළුවන් මොන ආත්මෙද? බල්ලොන්ට පුළුවන් ද සියලු පව් නොකර ඉන්න? බෑ. සියලු පව් නොකර ඉන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඊට පස්සේ උගන්වනවා කුසලස්ස උපසම්පදා. බුදුරු කියනවා කුසල් විතරක් වඩන්න. ඕක කරන්න පුළුවන් මොන ආත්මෙද? දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවනේ. ඒ ඉතින් කරන්නේ නැත්තේ. ඔය දෙක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතර නම් සියලු බුදුවරු නම් මේවා උගන්වලා තියෙන්නේ. ඔය දෙක කරන්න එපා. අකුසල් කරන එක නවත්තන්න. කුසල් යට ගහන එකක් නවත්තන්න. සියලු පව් නොකළ යුතුය. කුසල් විතරක් ඉස්මතු කළ යුතුය. මේ දෙක විතරක් කරන්න පුළුවන් ආත්ම භාවය ලැබිලා තියෙනකොට අපේ තරුණ මහත්තුරු මේ අම්මලා තාත්තලා මේවා ඉතින් තේරෙයි හොඳේ පහු වෙනකොට. ඔබ එහෙම දැම්ම ගානකුත් නැහැ මෙහෙම කිව්වට.
බුදුහාමුදුරුවෝ උගන්වපු ඔය කොහොමද මිනිස්සුන්ට පින්නතුනි පව්පින් තේරෙන්නේ ව්‍යාධියටපත් වුණාට පස්සේ. පව්පින් තේරෙන්නේ ජරාවටපත් වුණාට පස්සේ. ජරාවට ව්‍යාධියටපත් වුණාට පස්සේ කටවල් බහිනවා. පැහැදිලිද? මේ අර ගණන්කාරකම් තියෙන මිනිස්සු ඉන්නවද නැහැ? ඒ කියන්නේ ඔය පොඩි පොඩි සද්දපත් දාගෙන ඉන්න. හොඳට මතක තියාගන්න. මම උදෙත් කිව්වා දෙවිනෝරක් ටිකක් කසල්නේ. ටිකක් නෙමෙයි හොඳටම නේ. අර කොල්ල දෙන්නට දෙඩි තිබ්බ දේවාල ඉස්සරහ. මං කිව්වා මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට මේ චණ්ඩි කියලා කියන්නේ ගහගන්න බෑ. ඔය ඔහොම තමයි. ඉඳගෙන ඉන්නකොට ගිහිල්ලා වෙඩි දිනනවා පිටිපස්ස බලන් ඉන්න වෙලාව කපනවා. එහෙම නැත්නම් ගුටි ගන්න බෑ. ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. දෙපැත්තෙන් ළමයි පොඩි පැටවුනේ කිහිල්ලේ ගහගත්ත හැකි අපිට එහෙම. ඔය වෙනදට මේ කට වචනේ භාවිතා කරනකොට ඒ කියන්නේ මේ ව්‍යාධියට ජරාවටපත් වෙන්න කලින් අපි කට විතරක් ගමු. කට පාවිච්චි කරන්න ඕන මොකේද? කට හම්බෙලා තියෙන්නේ මේ කසාදවල තියෙනවද? වැඩිහිටි සමිතිය තියෙනවද? පුළුවන් නම් තමයි බස් ටිකක් අරගෙන මේ කට්ටිය යවන්න මේ. අර රාජගිරි වික්ටෝරියා එක බලන්න. ඔතන පාර්ලිමේන්තු හැපැත්තේදී නබ්බගාත නිවාස. ඔය වැඩිහිටි සමිතිය වලින් ගිහිල්ලා යන්න ඕවට. ගිහින් කියන්නේ එහෙම නෑ උන්ගේ කරුම කියලා. හොඳයි. කැන්සර් හොස්පිටල් එකට යන්න. ගිහින් බලලා තක්සේරු කරන්න ඕනේ ඇත්තටම මේ කට තියෙන්නේ මොකටද කියලා. පින්නතුනේ අපිට හොඳට කතා කරන්න පුළුවන්කම තියෙන එකේ එකදු අකුසලයක්වත් කරන්න එපා. කරන තරමක් පව් කරන්නේ මොකෙන්ද? දැන් මේ පින්නතුන් මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? කොහොමද දෙකකට වැඩි? එතන එක අම්මා කෙනෙක් හරි ඉන්නවද? මේ පැත්තට බොනවද නැහැ? සහතික මහන් ඔය නෑ අනෙක් පැත්තේ වල හරියට කසිප්පු ආරමේ තියෙනවා ඒක. මෙහෙ නැතුවද? මෙතන ඔයත් ඔය රියැක්ෂන් දාන විදිහට මට තේරෙනවා මුළු සේරටම වඩා මෙහෙ අරක්කු තියෙනවා කියලා. කෙසේ හෝ වේවා එහෙනම් මෙතන එක අම්මා කෙනෙක්වත් නැතුව ඇදී එක අම්මා කෙනෙක්වත් ඉන්නවද වේසි කියලා බණුම් ආපු නැති? මේ පැත්තේ අර බොන්නේ දින්ද සමාට්ටේ අඩු වෙති. පින්නතුනේ දැන් මේ අම්මලා හදවතට තට්ටුවක් දාලා අහන්න. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කවුද? අල්ලපු ගාලා මිනිස්සු බයිනවා. පාරේ මිනිස්සු බයින්නේ කවුද බයි? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. නැද්ද? මොන බැලුම් දෙති හැටි තඩි ගහලා. තඩි ගහනවා කියන්නේ ගහනවා කියන්නේ. එතකොට දැන් මේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. වෙනදනේ මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මිනිස්සු මේ ගම්වල බස් පිටින් ලෑස්ති කරගෙන මේ ඉසලෝකේ නැති තැන් වලට යන්න හදනවා මේ පුදුම විදිහට ගිහිල්ලා පිනක් දහමක් කරගන්න ඕන කියලා. කොහෙවත් යන්න කලින් පවුල පන්සල වගේ කරගන්න. පුරුදු වෙන්න. හෙට ඉඳන් ගෙදර තෝ කියලා කතා කරන එක නවත්තන්න. පුළුවන්. ගෙවල් වල කටවල් ඇරියොත් මොනවද කියන්නේ? අපූර්වට
දරුවන්ට අම්ම කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ? දැන් අම්මලා තාත්තලා ඉඳගෙන කල්පනා කරන්න ඕන මම දවසට කී පාරක් මගේ ළමයිට කුණුහරුපෙන් බයිනවද? ඒ තමන්ගේ ලේන් වශයෙන් ජාතක කරපු දරුවන්ට කුණුහරුපෙන් බයින්නේ. ඒක කොච්චර අසිස්ටර්. ඊට පස්සේ මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ලංකාවේ හරියට දික්කසාද වෙනවනේ. හරියට පෞල් ප්‍රශ්න. ඊයේ පෙරේද ළමයි කාවෙන පිළිවෙලට මම ඇහුවා කොල්ලගෙන් මොකද පුතේ ආවේ නැත්තේ? එතකොට කියනවා හම්දුරනේ තාත්තා අම්මට ගහලා අම්මා ඉස්පිරිතාලේ උයන්ඩ කවුරුවත් හිටියේ නෑ. මේ පැතිවල කොච්චරව තියෙනවද? කොහෙන් නිවන්ද පින්නතුනේ? මේ පවුල පන්සල වගේ තියෙන්න ඕන අහලා ඇති මං හිත. මම මේවා මේ කියන මට මතකත් නෑ මම මේවා කීපාරක් කියලා දෙනවද කියලා. ඇයි මෙච්චරම කියන්නේ? මේ වගේ තියෙන වැදගත්කම දන්න හින්දා. දෙමව්පියෝ පුරුදු වෙන්න. වෙනකට කට ගැනීම මේ කියන්නේ. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. පින් දිවේ ඉඳන් අදිස්ථාන කරගන්න. තරුණ තරුණියෝ අපේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්වතුන් හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. ඔකට හේතුවක් තියෙනවා. නිසංගේ හිත් කැඩෙන්නේ රිදෙන්නේ කේන්තියන්නේ ව්‍යාපාදය විශ්ෙන් ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? ඔයා කියලා බන්නට කේන්ති යනවද? යන ගමන් කාට හරි තාතෝ කියලා බයින්නව බලන්න. වචනේ තියෙන බරපතලකම වචනවලට පුළුවන් වෙනතුනේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හික්මවට පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. කුණුහරුපයක්වත් කියන්න එපා. මෙහෙම දේශනා කරන්නේ අපූර්වට සමහර අම්මලා දරුවන්ට කියනවා. කියන්නද තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. කාටද කියන්නේ? දරුවන්ට. වෙනතුනේ තාත්තා අර දැන් මෙහෙ හොඳට කෙල් මොකද්ද කියලා නෙමෙයි බොනෝ කිව්වනේ. දැන් මෙහෙ ඉන්න කසාගල ඉන්න වීරෝධාර තාත්තලා කල්පනා කරන්න ඕනේ. අනේ මොන තාත්තද? අපූර්වට පාරේ එනවනේ කියලා විද්‍යාවක්වත් නැතුව. පොලිසිය වුණත් පොලිසියට ටෝක් කරනවා බීලා නැහැ කියලා. කඩුල්ලෙන් ඇතුළට ගියපුවම ඉසලෝකෙන් නැති වෙරි මතු වෙන්නත් මොන්න පිරිමි ගවන්ත. අරකට පලිය කවුද? දරුවෝ බිරිඳ. සම්මතක තියාගන්න මේ තාත්තලාට කියන්නේ ඔය මහා මේ ඔම්බල්ලේ කෙනා ඊයේත් එහෙමයි. ඔය හිටවා ඔය මම දෙමව්පියන්ට කියන්නේ දෙමව්පියන්ගේ ලොකු වගකීමක් තියෙන්න ඕනේ. මේවා හදන්න පින්නතුනේ එක පැත්තකට බන කියලා නෑ. දැන් මට ඔය ඉස්කෝලවලින් කතා කරනවා දේශනාවලට මං කියනවා ඉතින් අම්මා තාත්තා එනවනම් විතරක් එනව නැත්නම් ළමයිට බන කියලා වැඩක් තියෙනවද? මොහොමඩියට චූ කරනවා. ඔව්. මගේ අත්දැකීමෙන් කියන්නේ කැරක් කරගෙන ධර්මාසනෙට ඇල්ලුවා එකපාරක් කරේ. ඉතින් පින්නතුනේ බල්ලෝනේ මතක් වෙච්ච හින්දා කියන්නේ. එතකොටම ළඟ හිටපු කොල්ලෙක් ගැහුවා පින්නතුනේ බල්ලට.
සංසාරේ කරපු පව්වලට බල්ල වෙලා උපදිනවනේ. දැන් අපි මොකටද උන්ට ගහන්නේ? එනිසා කුරා භූමිය කොටවත් හානි කරන්න එපා. තාත්තලා අම්මලා හොඳට මතක තියාගන්න. කවදාවත් දරුවෝ ඉස්සරහ කුණු අරපයක්වත් කියන්න එපා. කවදාවත් බිරිඳට දරුවන්ට වෙරි පෙන්වන්න එපා. ඒකෙන් පෞරුෂය හීන සමාජයක් බිහි වෙන්නේ. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් අම්මට ගහනවා. දන්න කාලේ ඉඳන් ගෙදර කුණ අරප කියනවා. ඉවසන්න බැරිම හින්දා යන්න ගියාලු. ගොඩක් ළමයින්ට ගෙවල් හිසරදයක් වෙලා තියෙනවා. ඇයි? ගෙවල් වලින් තියෙන ප්‍රශ්න පීඩනය දරුවන්ගේ තත්ත්වය අඳුරන්නේ. අවුරුදු 15 16 ආවට පස්සේ දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ ළමයා කියන දේ අහන්න. සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. අර බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා පින්නතුනේ. ඒක ඉස්කෝල ගුරුවරියා. ඔය ඉස්කෝලවල මේක හරියට තියෙනවනේ. ළමයි 35ක් 40ක් විතර ඉන්නවා. ඉගෙන ගන්න අපහසුකම් තියෙන ළමයි ඉන්නවා. මෙතන ඉන්නවත් ඇති හැම ගුරුවරු කරන්න දෙයක් නැහැ කියලා දානවා. මේ දෙමව්පියන්ට ගෙන්නලා කියනවා මේ ළමයාට මෙයාලත් එක්ක එකට යන්න බෑලු කියන්නද? අර ඒ හින්දා එක්ක වෙනම පන්තියකට දානවලු නැත්තම් විශේෂ අධ්‍යාපනයට යොමු කරන්න. අම්මට කියලා මනෝවෛද්‍යවරයෙකුට පෙන්නලා බෙහෙත් තරම් දෙන්න කියලා. කොල්ලා කියලා මට පිස්සු නෑ, මට බෙහෙත් බොන්න බෑ. පස්සේ ගුරුවරිය කියනවා දරුවට පුතේ මම බෙහෙත් ගෙනාවා. බලන්නකො තියෙන කාරුණිකකම. ළමයින්ට හොරෙන් ගුරු කාමරයට ගිහිල්ලා මගේ බෑග් එකේ බෙහෙත් කාඩ් එක තියෙනවා. පෙත්ත බීලා එන්න. දවසට කරලා. යනකොට කොල්ලට කියනවා එන ගමන් මගේ තේ බෝතලෙන් තේ එකක් දාගෙන එන්න. දවස් 10ක් 15ක් යනකොට කොල්ලා හොඳයි. පස්සේ ගුරුවරයා අම්මට කතා කරා. ඕම් මම බෙහෙත් දුන්නා දැන් හොඳයි. අම්මට පුදුමයි. අම්මා කොල්ලගෙන් අහනවා පුතේ ඇත්තටම බෙහෙත් බිව්වද? ටීචර් බෙහෙත් ගෙනාවා. මට බොන්න කිව්වා. එනකොට තේ එක ගේන්න කිව්වා. මම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දාලා ටීචර්ට දුන්නා. ලෙඩේ හොඳයි. කාටද ලෙඩේ තිබ්බේ? ප්‍රශ්නේ තියෙන්නේ අපි ගා. දෙමව්පියෝ කියනවා දරුවෝ දඩබ්බරයි. කියන්නේ කරලා අවුරුදු ගාන කොල්ලා කියන දේ අහන්න. බලනකොට බඩේ ඉන්නකොට කුණුහරුප්පල්ලා තියෙන්නේ නැද්ද? ඕනතරම් බඩදරු අම්මලා කියලා දෙනවා. හාමුදුරුවනේ මේ කොල්ලා බඩේ ඉන්නකොටත් ගැහුවලු. කසනවා. හරියට පීඩනේ හිංසනේ. මම මේ තරුණ මහත්තුරුන්ට මේ පණිවිඩය දෙනවා. කසාද බැඳලා නම් කරන්න දෙයක් නැහැ. බැඳලා නැත්තම් මේ කියන දේවල් ටිකකට එකඟ වෙන්න බැයි නම් බඳින්න එපා. ජීවිතේ අනේකට ගරු කරන්න පුරුද්දක් නැත්තම් මොකද කරන්න ඕන? බඳින්න එපා. ඔය ගරු කරන හැටි කියන්නේ
මම ඒ ලෙවල් වලට පන්ති කොල්ලෝ කුණහරුපෙන් බයින තරම් කෙල්ලොන්ට. ඇයි කියලා අහනකොට මේ ඩේ ඩවුන් කරන්න බරක් වෙලා. එන්නතේ එහෙම කුණහරුපෙන් බයින හිතක් තියෙනවා. බැඳලක් නැතුව එහෙමනම් බැඳහම කරන්නේ නැද්ද? එහෙම ජීවිතේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕන අපිට. ඒ පෞරුෂය නඩත්තු වෙන්න ඕන මේ බල්ලෝ බලල්ලු වගේ නෙමෙයි. හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒක තියෙන්න ඕන හොඳ ක්වොලිටි එකක් එක්ක. ඒක මේන්ටේන් කරන්න මේ තරුණයන්ට බෑ. පොඩ්ඩ බැරි වෙච්ච ගම. අනේකගේ හැඟීම් වලට ගරු කරන්න පුරුද්දක් තියෙන්න ඕනේ. අනේක තේරුම් ගන්න පුරුද්දක් තියෙන්න ඕනේ. අර අහලා තියෙනවද නාරදටයි දේවාලටයි වෙච්ච ඔය ගෙවල් වල කියනව නේද වෙලාවකට හාමුදුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා කියන්නේ. බුම්මගෙන හේතුව අනේකට ගරු කරන්න පුරුද්දක්. ඔය නාරද හැන්දෑවේ මේ වගේ වෙලාවට ගමනක් යනවා. අම්බලමක නවතිනවා අම්බලමේ ලයිට් නැහැ. මොනවාද? එළිය නැහැ. අම්බලමේ මයිතිකාරයා කියනවා නවතින්න පුළුවන් හැබැයි ආලෝකේ නැහැ ටිකක් ඇතුලෙන් ඉන්න. ඇයි ඇතුලෙන් ඉන්න කියන්නේ? කවුරු ආපුවාම පෑගෙනවනේ. ඊට පස්සේ ටිකකින් දේවාලයම දේවාලට කියනවා ඉන්න පුළුවන් හැබැයි ඇතුලේ කෙනෙක් ඉන්නවා පේන්නේ නැහැ කලුවරයි. ඒ හිත දේවාල දොරකඩ බුදියනවා. දොරකඩ බුදිය ගන්න. දැන් දේවාල දන්නවද නාරද ඉන්නේ ඇතුලේ කියලා? ඔය කනද්දපත් උනේ නැහැ. දේවාල අහනවා. දේවාල දොරකඩ නාරද ඇතුලේ. ඊට පස්සේ නාරදට මහරාය වෙනකොට එළියට පහළියට යන්න උවමනාවක් ඇති වෙනවා. දැන් නාරද දන්නවද දේවාල දොරකඩ බුදි කියලා? නෑ. පින්නතුනි යනකොට බෙල්ල පෑගෙනවා දේවාලේ. නාරද මොකද කරන්නේ? මේ සමා වෙන්න කියන දේවාල බෙලිහන් දෙනවා. දේවාල කල්පනා කරනවා යනකොට දකුණු පැත්තෙන් ගියේ දැන් දන්නවා බෙල්ල තියෙන තැන. එනකොට අනිවාර්යෙන් ওই පැත්තෙන් ඇවිල්ලා ගිරිය පාගනවා මැරෙන්න. නාරද කල්පනා කරනවා දකුණු පැත්තේ බෙල්ල තිබ්බ දැන් මේ පැත්තෙන් ගියොත් ආයෙත් පෑගෙනවා යනකොට වම් පැත්තේ යනවා. දේවාල බෙල්ල පාගයි කියලා බයට දකුණු පැත්තේ තිබ්බ බෙල්ල වම් පැත්තට දැම්මා. ආයෙත් යනකොට මොකද වුනේ? එලෙසම බෙල්ල පෑගුණා. දැන් කියමු බලන්න කවුද වැරදි? ගෙවල් වල ඔය වගේ නෙමෙයිද වෙන්නේ? ඇහිලි බැහිලි නෑනේ. අම්මලා තාත්තලාගෙන් අහනවා කෑවද කියලා. අපූර්වට කියනවනේ තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට. වචනයක් මිනිස්සුන්ට සංග්‍රහ කරන්න. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න ඕනේ. අපි කියන වචනයක් ගානේ අනේකට රිදෙයි අනේක පීඩාවටපත් වෙයි අනේක කනගාටුවටපත් වෙයි කවදාවත් හිතුවද මෙහෙම කියනකොට කියේ හාමුදුරුවනේ ඔය විදිහට අපේ ගෙවල් වල ඉන්න බෑ හැම වෙලේම අපි අවුස්සනවා කියලා. පින්නදින ඔය ඇත්ත විතරක් නෙමෙයි අපිට කොච්චර බයිනවද? මම ඊයේ දැක්කම මට කවුරු බයිනවා පත්නෝරු නිගන්ටයා කියලා. ඔබ බයිනවා ඉතින්. මොන වැරද්ද කෙරුවට සැලෙන්න නරකයි. අකම්පිත වෙන්න. ඔහොම ගියොත් මිසර බූරුව කරේ තියාගෙන තමයි යන්නේ. ලෝකයා කියන විදිහට මෙහෙම ගෙරියයි. අපේ ආධ්‍යාත්මික ශික්ෂණය සංවර්ධනය හැදිච්චගම ඒක අපි ගාව තියෙන්න ඕනේ. මිනිස්සුන්ට මරණකොට මතක් වෙන්න ඕනේ. මම
වචනකින්වත් කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ. මිනිස්සුන්ට මැරෙනකොට මතක් වෙන්න ඕනේ. මේවා ඉතින් තේරෙන්න නම් මැරෙන්නත් ඕන පින්නතුනේ. නිකන් කිව්වට මේවා තේරුමක් නැහැ. මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන්න ඕන. කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. හෙට ඉඳන් පුරුදු වෙන්න. අනේක තුල වැරදි 1000ක් තිබ්බත් කමක් නැහැ. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. එච්චරයි. ඒ පින්නතුනේ වෛරය නවත්තන්න කියන්නේ. නැවැත්තුවේ නැත්තම් මොකද වෙන්නේ? පින්නතුනේ වෛර පරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? වෛර පරිමහන්න පුළුවන් වෙන්නේ ළඟින් ඉන්නකොට. ඒ කියනෝ නේද? සමහර අම්මලා තාත්තලා ඔය කියන්නේ දරුවන්ට කියන්නේ තොපි අපේ හතුරුදු කොහෙද පෙර කියලා. කියනවා. සමහර දරුවෝ කියනවා අම්මලාට තාත්තලාට අර දැක්කද ඊයේ පෙරේදා පොඩි එකා අවුරුදු 5 අර බෙල්ල කපලා මරලා දාලා තිබ්බේ. බෙල්ල ඔය ප්‍රශ්නේ වැඩි පොඩි උන් කෑ ගහන්නේ ඒකයි. ඔය බෙල්ල කපලක් නෙමෙයි. අර කොටලා මරලා තිබ්බේ බෙල්ලට. මොන වෛරයක් තියෙනද? සමහරු කියනෝ නේද ඔය කියනෝ නේ තොපි මරාගෙන මරනවා කියලා. පේනවද මරාගෙන මරණ හැටි? ඊට පස්සේ අර යටිනුවර විපක්ෂ නායක මරුනේ ප්‍රාදේශ සභාවේ. ලොකු කෙල්ලගේ බෙල්ල මෙරිකුවා. බිරිඳගේ බෙල්ල මෙරිකුවා. පොඩි එකගේ මගේ හිතවතා මට හිතා ගන්න බෑ අයියා එහෙම කරේ කියලා. කෙල්ලගේ බෙල්ල මෙරිකන්න යනකොට පොඩි එකගේ ඇහුවා මං හිතන්නේ තාත්තේ මොකද මේ මහරෑ කියලා. අර තාත්තේ කියලා කියපු කමට ආපහු ගිහිල්ලා කෙල්ල මරන්න නැතුව බෙල්ල වල දාගත්තා. පැහැදිලිද පින්නතුනේ වෛර පරිමහන හැටි. මරාගෙන මැරෙනවා වෛරෙන් මැරෙනවා. කාලි යක්කිනීගේ කතාව අතීතේ විතරක් නෙමෙයි. ඒවාද තියෙන ඕන තරම්. පෙන්නතෝ පොඩි උන් හම්බෙච්ච ගමන් টয়ලට් පෝච්චි වෙලා වෙල් ගානේ නීරවල් නතු ගානේ විසිකලා යනවනේ ලේ හත්ත පිටින් පින්නතෝ. කොහොමද කරන්නේ? වෛරය පරිමහන හැටි. සත්තු වෙලා හරි වෛර පරිමහන. ඔය දැකලා තියෙනවද සමහර බැල්ලිය පැටව ගාපුවාම ගහපු සැනින් පැටියව කනවනේ. එහෙම ඉන්නවා. බැලලිය පූසෝ පැටව ගහපු ගමන් පැටිය කනවා මේ රදාම හැල්ලනකොට. මොන වෛරයක්ද? එහෙනම් මරන්න කලින් ඔය වෛර නැති කරන්න. මේ අම්මලා කසාද ස්වාමියා ගැන මොන තරම් වෛරෙන්ද ඉන්නේ? වෙනදුනේ ඔය නිංගංගේ වල ඇදිච්ච මිනි උදවියනේ. අපෝරුවට මේ අර දේවාල පිසී තියෙනවද? කියන දෙස් දෙවල් වල ජීවිතේට විභාගයක් පාස් කරන්න කියලා පොල් ගහනවා. හරියන්න කියලා පොල් ගහනවා. ගහන පොල් කන්දෝ වගේ. මොනවාද? අඹරියන් කෙලවියන් හැන ගහපන් හැප්පියන් කුඩුයන් කියලා නෙමෙයිද කියන්නේ? අද මට සීනි ගමින් බණකට කතා කරා. මං ගිහිල්ලා මොනවද කියන්නේ? හරි පොහොලෙමට පොල් ගෙඩි ඔළුවේ තියාගෙන. මේ ගල අතේනේ අඹරනවනේ. අඹරිලම් ඵලයන් කියලා. මං ගියොත් එහෙම සීනිගම වහන්න වෙනවා. මතක තියාගන්න. නුවා කියලා මට මොනවා වෙයිද දන්නේ. ඔය අපි බෞද්ධයෝ බුදුහාමුදුර
බුදුහාමුදුරුවෝ මොකද්ද ඉගෙනුනේ? එන්නදුනේ මගේ සංස්කෘතිය අභිචාර ග්‍රහණව නෙමෙයි. සංහිඳ ළඟ බාරයට කිරි දෙරීම මම නොකිරුවත් නොකරමිය ගැරහීම. ඒවා තියෙන්න ඕනේ. ඒ අපේ සංස්කෘතිය. ඒ අපේ සම්ප්‍රදාය. දේවාලවල මොකටද ගිහිල්ලා මිනිස්සුන්ගෙන් හෙන ඉල්ලන්නේ? යහපත සෙත සාන්තිය සමෘද්ධිය විතරයි පතන්න ඕනේ. එනිසා මතක තියාගන්න. ජීවිතේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට පින්නදුනේ ඔය වෛරය නම් පතන්න එපා. ඔය කියන්නේ සමහරව කියනවා නේද? තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ. අපෝරුවට කියනවා පින්නදුනේ තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕන කියන්නේ. අපෝරුවට කියනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඊට පස්සේ පොඩියෝ මේ පැත්තට කොල්ල ගංජා ගහනවද නැහැ. නෑ ඇත්තටම දන්නේ නැතිඳා නැතුවද. ඔය මේ පැතිවල මේ පොඩි කොල්ලෝ අවුරුදු 17යි 16යි 18යි දැන්ගලුවත් කොල්ලොන්ගේ සාප්පුවල දුම්කල පොළොවක් හරි තියෙනවා. අත දාන්න හැම නෑ ඉන්න ගම. මොකද මේවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ බණ කියන වෙලාවෙන් පොඩි වෙලාවක් කරන් සත්පුරුෂ දරුවනේ කාගේවත් අතකොළු නම් වෙන්න එපා. ඔය එක එකාගේ බයිසිකල් පිටිපස්සේ නැගලා යන එක නවත්තන්නකෝ. මේ ගම්වල කොල්ලෝ ඉන්නවා සල්ලි නැති හින්දා බයිසිකල යනවා මොකෙක් හරි පස්සේ හැමදාම යනවා. ඔක නවත්තන්න. ගෙදර අම්මට තාත්තට වතුර කලයක් ගේන්න. තේක බීලා කෝප්පේ පුටු යටින් තියලා යනවා බත් එක්කලා පිගන්න හොදන්න. අවුරුදු 23යි තාත්තා තමයි රෙදි හොදන්න. ලැජ්ජනතුරු කලිසම ගලවලා දුරෙන් දාලා යනවා. තරුණයෝ කොල්ලෝ හොඳ පෞරුෂයක් තියෙනවා. ඔය පිට ගිහිල්ලා පිට මිනිස්සුන්ගේ වැඩ හොගා. ඒ හින්දා මේක අපි හදන්න ඕනේ. එකටම අනෙකට බැල මෙහෙවර කරන එක නවත්තන්න. හොඳ පෞරුෂයකින් හැදෙන්න. කුලී වැඩක් කෙරුවක් කමක් නැහැ. ඒක බොහොම නම්බුකාර විදියට කරන්න. මොකද මට වැල්ලේ තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ අද කිව්වේ හාමුදුරුවනේ දැන් අපි පාර්සල් පාස් කරන්න නෑලු. කොල්ලෝ කියන්නේ වැල්ලේ බණක් තියෙන හැට අනිද්ද මාතර. ඒක විශාල කවුද සංවිධානය කරන්නේ? මං කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න. මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ. ඒ ධර්මයේ ආශ්චර්යානුභවය. තරුණයන්ට මේවා තේරෙනවා. මේවා දැනෙනවා. තරුණයෝ තේරුම් ගන්න ඕනේ. අවුරුදු 25ක් වෙනකොට සමහර කොල්ලෝ ඉන්නව අතේ දාන්න බ්‍රේස්ලට් එකක් නෑ. අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුවකුයි. කොල්ලට අවුරුදු 25. බිබු සිගරට් ගොඩනගලා එක්කම කරුවා. මේ ඔය තැන් වල හැන්දෑවේ එක ගංජා බිබි ඕව නවත්තන්න ඕනේ. අපේ පොඩි කොල්ලෝගේ සාක්කුවල බීඩි තියෙන. නැච්ච නැද්ද මන්ද? සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නේ නැලු බීඩියක් නැත්තම් උදේට. ඒවත් මේ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නෑ? කුඹුරු හැඩ කෙරුවක් ඒවා බොහොම ගරු ගාම්භීර විදිහට කරන්න ඕනේ. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි.
අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ? බුදුරු කියන්නේ හොඳ අත්ති සුඛය. අත්ත කියන සැපේ තියෙන්න ඕනේ. තරුණයන්ට දෙන්න ඕන අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගැන. බලාගෙන ඉන්නත් ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂයක්. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජනය තියෙන්න ඕනේ. ණය නැතිකම තියෙන්න ඕනේ. මෙහෙම ගොඩනගෙන්න. කවදානම් පින්නතුනේ එක මිනිස්සයා පිටිපස්සේ ගියලා අපි හැදෙන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය කසිප්පු බොන තාත්තලාට මම මේ කියන්නේ. සමහරු දවසම වැඩ කරන්නේ මොකේද? වයින් එපා. දවසම වැඩ කරන්නේ. මේ පැකට් එකක් ගන්න. පොල් ගෙඩි අහුවලලා විකුණලා හරි බොනවනේ. චි. කොහේ පහදන්නද පින්නතුනේ මේවා. ඔබ නවත්තන්න. තරුණයෝ මේ බන්ධනාගාරවල බණවලට ගියපුවාම ඒ වගේ මුදලාලිලා නැහැ. මේ ගම්වල පොඩි කොල්ලෝ ඉන්නේ. මේ පොඩි පැටවෝ ඉන්නේ. පව්. අපේ තරුණ පරම්පරාව කියන්න සතුටුයි. දැන් ගොඩ දෙනෙක් හැදෙනවා. දැන් ගොඩ දෙනෙක් බණ අහනවා. ගොඩ දෙනෙක් පන්සල් යනවා. බුදුවරු කියපු විදිහට ඉන්න. බුදුවරු උගන්වපු විදිහට ඉන්න. ධාර්මික රැකියාව, ධාර්මික රස්සාව කරන්න. ජීවිතේ කවදාවත් අපි කරන දෙයකින් අනෙක් පීඩාවටපත් කරන්න එපා. පොරොන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. කවදාවත් අපේ සිතුම් පැතුම් වලින් අනෙකට හානියක් වෙන්න දෙන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම අර මුලින් කිව්වේ මේ පවුල පන්සල වගේ දෙන්න ඕන කියලා. තරුණ මහත්තුරු එක රොදට එක පොදියට ඉන්න. පන්සලට එන්න. බොමලුව චෛත්‍ය මලුව අමරින් මේ ගම්වල තරුණ මහත්තුරු සංවිධානගත වෙන්න. මම අර මෙහි මරණාධාර සමිති තියෙනවා. ඇති මම ඔව්වගේ සමහර මේ සභාපතිලා ඉන්නවා දිසාපතිට ආපහු බුදුම ගෙම්බර ගන්නදී ඒ මිනිහට කියලාම පඩි හම්බෙන පෙට්ටියට හම්බෙන ගානම ජීවිතේ ගාර ගෝච නිවාතෝච අනේකට ගරු කරන්න නිහතමානී වෙන්න මෙන්නතුනේ. ඔය තරුණ මහත්තුරුන්ට මම පොඩි යෝජනාවක් කරනවා. මේවා ඔය දතමතුමත් මෙතන ඉන්නවා. විවිධ පක්ෂවලින් අමතුනේ ඔය තරුණ සංවිධාන තියෙනවා. ඔව් වගේම කරන්නේ මේ දිනේට යන එකයි පක්ෂ දිනේට යන එකයි. තව මොනවද කරන්නේ? ඔය දෙක තුන විතරනේ කරන්නේ. ඒ උනාට තරේ සංවිධානවලට පුළුවන්. අපි මේවා කරන්නේ මොන සංවිධානයද? මොන බලවේගෙන්? දහස් ගානක් එක්කවෙන් ධර්මයේ තියෙන ආශ්චර්ය, ශාසනයේ තියෙන බලගතුකම, සිවුරට තියෙන වටිනාකම. එතකොට එහෙම සංවිධාන තියෙන හැම පක්ෂයකම එහෙම සංවිධාන තියෙනවා. මම ওই මරණාධාර සමිති වලට මෙවුවා කියන්නේ නැත්නම් ඒවා කියලා පහදන්න බෑ. එහෙම පඬිතයෝ සමිති වල ඉන්න සමහර මාමලා කියලා තේරුම්න්නේ. ඔය මේ ගම්වල ගම් පිටින් එක්කහුව වෙලා අපි කරන්න ඕන වැඩක් තමයි අර සමාජ වෛරය නැති කරන්න ඕන. මිනිස්සු තුළදී සමාජ වෛරය නවත්තන්න ඕන. සමාජ වෛරය නවත්තන්න නම් අනේකට පිහිට වෙන්න බලන්න ඕනේ. එහෙම හැදුනට පස්සේ අර අපි හිතමුකෝ දැන් ගමේ කවුරු හරි ඉස්පිරිතාලේ නැවතුණා කියලා. සමහරව ඉන්නවා පින්නතුනේ
බෙහෙත් තුණ්ඩුව දීපුවාම ඒක එළියෙන් ගේන්න යවා ගන්න කෙනෙක් නෑ. පුළුවන් නම් වරු භාගේ හරි කමක් නෑ හදාගෙන ගමේ සමෘද්ධියට වැඩ කරන්න. ඔය කියන්නේ එහෙම නෑ ඔවුන්ට කරලා තේරුමක් නෑ ඔවුන්ගේ කිසි කෙලෙහි ගුණයක් නෑ කියලා. අනෙක්ගේ කෙලෙහි ගුණේ තිබ්බා හෝ නැතා හෝ නිරන්තරයෙන් අනෙකට පිහිට වෙන්න බල මිනිස්සු අසරණ වුණාම පිහිට වෙන්න වැඩක් හදාගන්න. එතකොට පින්නතුනි ගම්වල තරහකාරයෝ නැතු යනවා. එතකොට ගම්වල ඊර්ෂ්‍යාකාරයෝ නැතු යනවා. මේ තරුණ මහත්තුරුන්ට ඒ කටයුත්ත අපූරුට මේ ගම්වල නැද්ද ක්ලිනික් එකට බෙහෙත් ගෙන්න පයින් බස් එකට යන අම්මලා තාත්තලා ඕන තරම් ඉන්නවා. මේ එකමුතුව මේ වටිනාකම සමගිය මේවා තරුණයෝ කරන්නේ. මේ ගම්වල ඕන තරම් දුප්පත් දූ දරුවෝ ඉන්නවා. ඔය සමහර මිනිස්සු කියනවා ස්කූල් බඩු ටික ගන්න 30000ක් විතර යනවලු අන්තිමට අවුරුද්දේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මුල ඉඳන් හොඳ අර සමජීවී කතා බුදවරු ගන්න. පමණ දැනගෙන ජීවත් වෙන්න. පුළුවන් තරම් අය තරුණ මහත්තුරුන්ටම කියන්නේ. එක්කහුව වෙලා ඔය නිගම්වල ඉන්න දුප්පත් ළමයින්ගේ වැඩ ටික කරලා දෙන්න. ඒවා කවුරුත් දැනගත්තේ නැති වුණාට ගැටලුවක් නැහැ. පොඩි උන්ගේ කටයුත්ත කරලා දෙන්න ගම්වල ඉන්න ළමයි ටික රැකගන්න. තරුණයෝ එක්කහුව වුණොත් එහෙම මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපිට නවත්තන්න පුළුවන්. තරුණයෝ එක්කහුව වුණොත් එහෙම විෂ මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්න පුළුවන්. මොකද අර නිට්ටඹේ තාත්තා කියනවා දැක්කද ඒක ඔළුවේ ගැටලු ඇයි මේ පුතා ඔළුවෙන් අරගෙන බිම ඇනලා කාගේද තාත්තගේ ඊයේ දැක්කද මැදවච්චේ කොල්ල අම්මට කොටලා පොරවේ ඇයි බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කෙටුවා. එවනම් සංසාරගත වෛර ඒවා සංසාරගත තරහ පිළිමහන. එනිසා තරුණ මහත්තුරුන්ට කියන්නේ ඒවා ඉතින් හෙට ඉඳන් ගෙවල් වල කරන්න ඕන හොඳේ. 10-11 වෙනකම් බුදියන්න නැතුව. ඔය කොල්ලෝ පුදුම විදිහට මා මුස්පෙන්තුකමක් තියෙනවා. පාන්දර 2-3 වෙනකම් පොන්නල ලුණු කපනෙව්වයි යකඩ කරනෙව්වයි බල ඉන්නවා. පුදුම පිළිගාව. මම අම්මලාට තාත්තලාට කියන්නේ ඉස්කෝල වැඩ දැම්මත් වෙනතුනි මොක නැති වුණත් කමක් නැහැ. පොඩි උන්ට ෆෝන් නම් දෙන්න එපා. ඇයි? අපේ උන් දන්නේ ඒව පාවිච්චි කරන්න. දැක්කද අර පොලිසියේ හිටපු පොඩි එකා ඊයේ පෙරේදා වීඩියෝ කැල්ලක් කොල්ලගේ අත් දෙකෙන් නිකන් ගේම් එක වදිනවා. මේක පිළිකාවක් කරලා ෆෝන් එක ඔබ ඉන්නකොට දරුවෙකුට කියන්න පුතේ කන්න කියලා. පුදුම විදියට උන්ට යකා නගිනවා. කේන්තියන් පින්නතුනි නාන්නේ ඊයේ පෙරේදා වැලිගම තාත්තට කොටන්න කියලා. ඇයි? ෆෝන් එක ගත්තා කියලා. බෙල්ලවල දාගන්න මේ කෙල්ලොන්ගෙන් ෆෝන් ගත්තොත් එහෙනම්. මේක පිළිකාවක් කළා දෙන්නේ. ඒක ෆෝන් එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ නේද? ඒක වතුර ඕන වුණාට ගම් වතුර ඕනේ. ඇබ්බැහිය නවත්තන්න. ඒක හරි විනාශයක්. ඊළඟ කාරණය ඔය තරුණ මහත්තුරු හරියට දැන් මේ බණහන තරුණයෝ කල්පනා කරන්න ඕන. හොඳ ඉඳගෙන ඉන්න ගම මම මේ කියන එක මේ විදිහටම කල්පනා කරන්න. මම කී පාරක් මගේ අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවා. ඔය ඉන්න ගමන් ඔහොම කල්පනා කරන්න.
මම කීපාරක් තාත්තට බැනලා දෙනවා. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඔය එක අම්මා කෙනෙක් මට පණිවිඩයක් කියලා දෙනවා. මේ හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි. තාත්තගේ රෙදි හොදනවලුද? අද උදේ දෙවුනුවරින් අම්මා කෙනෙක් අඬා කියනවා. වහන්සේට බුදු බවත් 7 වෙනකොට කොල්ල 3 දෙනා ගෙදර එනවා. 3 දෙනා රැට එන්නේ වහන්සේගේ බණ කිව්වා කොල්ලොන්ගේ කාමරවල. ධර්මයේ ආශ්චර්ය වෙනදුනේ. ධර්මයේ ආශ්චර්ය. හාමුදුරුවනේ කියන්න සතුටුයි. ස්තෝප්පුවට ගියත් ලොකු එකා ඉන්නවලු. සාලෙන් යනකොට පොඩි එකා ඉන්නව ඇහෙනවලු. මද්දුමයක් ගෙදර කොයි වෙලේ හරි ඉන්නවලු. අම්මලාගේ ඇස්සල කඳුළු වැක්කරනවා. ඇයි? ලොකු ප්‍රශ්නයක්. දරුවෝ තරුණයෝ ගෙවල් වලින් ඈත් වෙලා ඉන්නේ. පුළුවන් නම් හැන්දෑවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මටයි තාත්තටයි වදින්න. සංසාරේ කවදානම් වදින්න දාය. කසාද බඳලා ගියාට පස්සේ ඕක කරන්න බෑ. අම්මට තාත්තට වදින්න. ගෙදර ඉන්නවනේ. අම්මට තාත්තට වදින්න යකඩ උඩවල් වලට වදින්න. බයිසිකල් එක ගත්තාම ගෙලී කියලා හිතනවා පින්නද. ඉබිනවනේ දාගෙන පෙට්‍රල් ටැංකිය. මොකටද ඒ ඉන්දියන් පාකිස්තාන යකඩ වලට වදින්නේ? අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට වදින්න කියන්නේ වෙන මොකේටවත් නෙමෙයි. වෛරය නැති වෙනවා ඒකයි වෙන්නේ. තරහව නැති වෙනවා. තමන්ගේ ලේන් මසින් ජාතක කරපු දරුවේ කකුල් දෙක අල්ලලා වදිනකොට අම්මගේ තාත්තගේ පපු කැවුතු උණු වෙනවා පින්නතුනි. මම මේ බණ කිව්වට දැන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. ඔය තව බණ දෙකක්ම තියෙනවා. හොඳට මතක තියාගන්න. මම මේ දූ දරුවන්ට කියන්නේ තාත්තගේ රෙද්ද පෙරෙද්ද හොදලා දෙන්න. මේකෙම වෙන්න ඕනේ. මම අපේ දෙමව්පියන්ට කියන්නේ දරුවන්ට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා හොඳට කතා කරන්න. අර මේ පැතිවල නැන්දම්මලේ ලිගස්තන තියනවද නැහැ? නැසහති ගමහන්. ඇති කියලා මම හිතන්නේ. ඔය මම මේක කියලා බන නවත්තනවා. ඔය මට අය කතා කළ බනවලට කියන එකකුත් නැහැ. මම මේක කියලා තමයි යන්නේ. සමහර අම්මලා තාත්තලා වයසට යනකොට දරන්න පුරුදු වෙන්න. සමහර අම්මලා ඉන්නවා අර ගෙදර කන්න දෙන ලේ බලන පුතා ගැන විද්‍යාවක්වත් නැහැ. අර කන්නකට දෙයකට සරයක් පිටින් එනව නේද? සීනි 250ක් කිවිඩ් එකකට සරමච්චි ඉත්තක් 70ක් අරගෙන. කවුරු ගැනද කියවන්නේ? අර කොහෙවත් නැති දරුවෝ ගැන තමයි කියවන්නේ. අර ගෙදර කන්න දෙන ලේ කිසි ගුණයක් කියන්නේ නැහැ. එහෙනම් පුරුදු වෙන්න. පින්නතුනේ අනේකගේ ගුණ කියන්නේ පුරුදු වෙන්න. අනේක අගය කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ වරද්දක් කියන්න එපා. කටක් ඇරියොත් මොනවද කියන්නේ? වැරදිමයි කියන්නේ. කටක් ඇරියොත් දොස්මයි කියන්නේ. අනේකාගේ කරන්න අනේකගේ ගුණ කියන්න අනේකා සනසන්න පුරුදු වෙන්න. හිතක් රිදෙනවා නම් වැරද්දක්වත් කියන්න එපා.
මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මං කියන දේශනාවල ආනුභාවයෙන් මේ තරුණ මහත්තුරුන්ට ජීවිතේ කවදාවත් වරදින්න නම් එපා. මේ තරුණ මහත්තුරුන්ට කවදාවත් රැවටෙන්න එපා. කවදාවත් කුමන්ත්‍රණ වලට අහු වෙන්න එපා. කවදාවත් අනේකට යටත් වෙන්න එපා. අනේකට ගරු කරන්න අනේකගේ බාට යටත් වෙන්න එපා. මොකද මොකක් හරි දෙයක් වුණාම අපිට කවුරුවත් නැහැ. මේ පොලිසිය මහත්තයත් හිටියා. අහලා බලන්නකො මොකක් හරි වුණාම අපදෙන් දෙන්නේ කවුද? යාළුවෝ ඉන්නවද? එක්ක අම්මා තාත්තා නැත්තම් බිරිඳ එන්නේ. එහෙනම් මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න ඕන මොකක් හරි වුණාම කවුරුවත් නැහැ කියන එක. ඒ නිසා අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න. ඒ තරුණ මහත්තුරුන්ට ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදේ ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ තරුණ මහත්තුරුන්ගේ හිත්වලට කවදාවත් අකුසල් සිතුවිල්ලක්වත් එන්න එපා. කවදාවත් වැරදි දෙයක්වත් හිතෙන්න එපා. නොමගට නම් යන්න එපා. ලැබුවා වූ මිනිසත් භවයේ තුල තරුණකම කෙටි කාලීනයි. ජීවිතේ ජය ගන්න පුළුවන්. ඔය අවුරුදු 10 ඇතුලේ විතරයි. හොඳට මහන්සි වෙන්න. හොඳට වැඩ කරන්න. හොඳ ගමනක් යන්න. අම්මගේ තාත්තගේ කටයුතු නොපිළිහෙලා කරන්න පුළුවන්. ජව සම්පන්න බල සම්පන්න තරුණයෙක් වෙන්න. ඒ යන ගමනට මම යෝජනා කරනවා. පින්නතුනි ඔය ලෝකයක් වැළඳගත් බණපදයක් තමයි මම අර කියනවනේ උදේට බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරන්න කියලා. කසාගල පිම්බිමේ ඉඳගෙන මේ තරුණ මහත්තුරුන්ට මේ තාත්තලාට මං කියන්නේ අද ගෙදර යන්න. අර මොනාටද අර බඩු උට්ටු දාලා තියෙන කැබිනට් පැන් ටික වටනේ. ඕවගේ තියෙන පොඩි වීදුරු. ඕකට හෙට උදේ නැගිටලා වතුර ටිකක් දාන්න. බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඔක කරන්න පින් සිද්ධ වෙනවා. අපේ බුදුහාමුදුරුවෝ දැන් ගොඩක් තරුණ මහත්තුරු මේවා කරනවා. ඒ නිසා මේ පින්නතුන් තාත්තලා අපේ තරුණ මහත්තුරු දෙයට ගෙදර බුද්ධ පූජාව තියා. පින්නතුනේ හෙට උදේ ඉඳන් පැන් එක තියලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම මෙලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තම බුදුහාමුදුරුවෝ. එනිසා බුද්ධ වද කරන්න උතුම් පින්කමේ ආනුභාවයෙන් මේ සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. සාදු සාදු සාදු. ඓතිහාසික කසාගල රජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින් අයිති වේවා. පින්කම සංවිධානය කරපු තරුණ මහත්තුරුන්ට පින් සිද්ධ වේවා. හදුබඩු අම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. සියලු දෙවියන් පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු.